ධර්ම දේශනාවක් අහන්න ඉඳගෙන අහන්න වෙලාවක් නැත්නම් රේඩියෝ එක හරි වෙහි දාලා තියන්න ලක්විරු ගුවන් විදුලි. රූපවාහිනිය දිහා බලාගෙන ඉන්න විදිය නැත්නම් රූපවාහිනිය දාලා හරි තියන්න. තමන්ගේ පිනට ඔය කියන එක බණපදයක් හරි හිතට ගියොත් හරි. එක බණපදයක් හරි හිතට ගියොත් හරි. පුළුවන් තරම් ධර්මයට ලං වෙන්න. දවසට එක බණපදයක් හරි අහන්න. ඒකයි චත්තම් මහන්තං යථාවස්ස කාලය කියන්නේ. වැස්ස කාලේට මහ කුඩයක් වගේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මීය විසින් ධර්මීය රකින්න කෙනාව ආරක්ෂා කරනවා. ධර්මීය කැමති කෙනාව ආරක්ෂා කරනවා. ඒ නිසා ඔබ ගොඩාක් ධර්මයට ආශා කරන්න. ධර්මයට කැමති වෙන්න. ධර්ම දේශනා අහන්න. එක පින්කමක් වර මග ඇර ගන්න එපා.